හෙලෝ ගයිස්, ඉතින් අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්නන්නේ ගේම් එකක් ගහලා සල්ලි හොයන්නේ කොහොමද කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි, ඉතින් ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට තියෙන්නේ Play Store එකට ගිහිල්ලා app එකක් තියෙනවා download කරගන්න. Play Store එකට ගිහින් ඔයගොල්ලෝ search කරන්න මෙන්න මේ විදිහට Big Time Cash කියලා. Play Store එකට ගිහින් ඔයගොල්ලෝ Big Time Cash කියලා search කරගන්න. search කරාට පස්සේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මෙන්න මේ game එක Big Time Cash Make Money කියන ගේම් එක ඕල්ඩ් මේ බලන්න පුළුවන්. මම මේක දැන් ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. මේක ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. මේක ඩවුන්ලෝඩ් කරලා තියෙනවා 10 මිලියන්. රේට් එක තියෙනවා 4.3. ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ මේ ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න. හරි, ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට තියෙන්නේ මෙන්න මේ විදිහට ඒ ගේම් එකට යන්න. මෙන්න මේ විදිහට මෙතන තියෙනවා ඔයාලට පේනවා ඇති Big Time කියලා. හරි, දැන් මම මේ ගේම් එකට යනවා. මේ විදිහට තමයි මේක ඕපන් වෙන්නේ. හරි, ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට මේක ඕපන් වුණා. මෙන්න මේ විදිහට තමයි මේක තියෙන්නේ. හරි, ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන්නේ මෙතන මේ තියෙන login කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන්නේ ඔයගොල්ලන් මෙතන sign up with Google කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන account එකක් තෝරන්න වෙනවා. මට නම් දැන් account එකක් තෝරන්න නැහැ. මොකද මම මේක කලින් download කරලා account එකක් දාලා තිබ්බ නිසා. මෙතන confirm දෙන්න ඕගොල්ලෝ. හරි, ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන balance කියලා බිංදුවක් තියෙනවා. මෙතන IoT කියලා තියෙනවා. දැන් ඔයගොල්ලන්ට තියෙන්නේ මේකේ game එක play කරන්න. හරිද? game එක play කරත් තමයි මේකේ අපිට coin වගේක් හම්බෙන්නේ. හරිද? මේකේ තියෙන්නේ මෙන්න මේ මම මේ කියන game එකම ඔයගොල්ලෝ play කරන්න. හරිද? මෙන්න මේ දැන් මේ තැන් වල මේ තියෙන්නේ කොටු round ඒවල තියෙන එක games. හරිද? ඕගොල්ලන්ට තියෙන්නේ මම මේ කියන game එකම play කරන්න. හරිද? මෙන්න මේ game එක. හරිද? මෙන්න මේ තියෙන්නේ මෙන්න මේ කොළ පාටට කොටුවක් තියෙන්නේ depth කියලා. අන්න ඒක තමයි ඔයගොල්ලෝ play කරන්න ඕන. හරිද? මෙන්න මේක ඔයගොල්ලෝ මේ විදියට ටච් කරාට පස්සේ ඔයගොල්ලන්ට මේක play කරන්න පුළුවන්. ඔයගොල්ලෝ පේනවා මේක load වෙනවා. හරි, මම මේ game එක play කරන්න කිව්ව ඔයගොල්ලන්ට මොකද මේක අනිත් game වලට වඩා lazy. අනිත් එක මේකෙන් එකපාරකට තප්පර 30ක් හිටියොත් point 100ක් හම්බ වෙනවා. හරිද? මම දැන් මේක ඔයගොල්ලෝ මේ විදියට play කරලා පෙන්නන්නම්. හරි, ඕගොල්ලන්ට තියෙන්නේ මෙන්න මේ විදිහට මේක play කරන්න. ඕගොල්ලෝ දකුණු පැත්ත press කරගෙන හිටියට පස්සේ දකුණු පැත්තට යනවා. ඒ වගේම අර rock එකක් තිබ්බොත් ඒක උඩට යනවා. වම් පැත්ත press කරගෙන හිටියොත් වම් පැත්තට යනවා. ඒ පැත්තෙන් උඩට යනවා. ඒ විදිහට තමයි තියෙන්නේ. හරිද? මම දැන් මේකේ තප්පර 30ක් යනකම් ඉන්නවා. ඕගොල්ලෝ ඉන්න තප්පර ගානට අනුව තමයි මේක හම්බෙන්නේ. අනිත් එක මේකේ තප්පර 34ක් හිටියොත් හරියටම 101ක් හම්බ වෙනවා. තප්පර 34ට වැඩියෙන් හිටිය කියලා තේරුමක් නැහැ. ඉතින් ඉඳලා වැඩක් නැහැ. හරි, දැන් මම තප්පර 33 ඉන්න පුළුවන් උනේ. ඒ කියන්නේ මෙතන point 100ක් හම්බ වෙනවා. දැන් වලට පේනවා ඉතින් මෙතන මේ විදිහට ඇඩ් එකක් යනවා. ඇඩ් එකකින් පස්සේ අපිට හම්බ වෙනවා point ටික. හරි, දැන් ඇඩ් එක බලමු. අපි skip කරාට පස්සේ point 100ක් හම්බ වෙන්න ඕන හරියට. හරි, ඔයාලට පේනවා ඉතින් මෙතන point 100ක් හම්බුණා. මම දැන් ඔයගොල්ලන්ට තප්පර 34ක් ඉඳලා පෙන්නන්නම්. හරි, ඔයගොල්ලන්ට පේනවා ඇති මම දැන් තප්පර 35ක් හිටියා. ඒ කියන්නේ දැන් මට හරියටම point 101ක් හම්බෙන්න ඕන. හරි, ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති මට දැන් point 101ක් හම්බුණා. දැන් මෙතන point ඔක්කොම 201ක් තියෙනවා. හරිද? හරි, දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන මේ convert now කියලා එකක් තියෙනවා. හරිද? එතකොට දැන් මේ point එක IoT වලට තමයි convert වෙන්නේ. මම දැන් මේ convert now කියන එක press කරාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති IoT 17618ක් තියෙනවා. ඒ ටික ඔයගොල්ලන්ට තියෙන මෙන්න මේ විදිහට මේ convert කියන එක click කරාට පස්සේ මේකට convert වෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. හරි, දැන් ඔයාලට පේනවා ඇති confirm කියලා වැටුණා. මෙතන IoT කියන එක යටින් ඔයාලට පේනවා ඇති 17618i කියලා එතනින් තියෙනවා. හරිද? ඕගොල්ලෝම මෙතන balance එකක් තිබිලත් ඕගොල්ලෝ convert කරේ නැත්නම් automatically මේක පැය 12ක් ඇතුළත IoT වලට convert වෙනවා. හරිද? අනිත් එක ඕගොල්ලන්ට පොඩි ටිප් එකක් දෙන්නම්. ඕගොල්ලෝ දැන් IoT වලින්ම withdraw එක ගන්න ඉන්නවා නම් මෙන්න මේ වෙන coin වලට මේවා දාලා තියන්න එපා. හරිද? එතකොට ඕගොල්ලන්ට හදිසියෙ balance එකක් මෙතන 10000ක් විතර තිබ්බා කියමු. 10000 මේ IoT වලට convert කරන්න නැතුව මෙතන balance එකේ තිබ්බනම් automatically මේක මේ වගේ ඒකක මේ මෙතන නාදලා තිබ්බා කියමු. මේ coin එකට ඊට පස්සේ මේ currency එකට ඒ coin ටික convert වෙනවා. හරිද? ඒක නිසා ඔයගොල්ලෝ withdraw එක ගන්න බලන් ඉන්න coin එකේම මේක තියාගන්න. දැන් මම ඔයගොල්ලන්ට recommend කරන IoT කියන currency එකෙන්ම ඔයගොල්ලෝ withdraw එක ගන්න. හරිද? හරි, දැන් ඔයාලට මෙතන පේනවා ඇති withdraw කියලා බටන් එකක් තියෙනවා. ඔයගොල්ලෝ ඒක ක්ලික් කරන්න.
ඒ ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන 17618 i කියලා දිනවා min to withdraw කියලා 1,6500ක් තියෙනවා. හරිද? i කියලා තියෙනවා. හරිද? ඒ කියන්නේ මේකේ මිනිමම් ඔයගොල්ලන්ට withdraw එකක් ගන්න නම් 1,6500ක් ඕන IoT points. හරිද? හරි දැන් අපේ ගාව තියෙන 10618යි අයිනේ. ඒ නිසා අපි මේක 16500ක් කරගන්න ඕන. හරිද? ඔයගොල්ලෝ පේනවාද ඊට පස්සේ මෙතන receive address කියලා තියෙනවා IoT කියලා. මෙතෙන්ට ඔයගොල්ලෝ දාන්න ඕන ඔයගොල්ලෝගේ Binance එකේ address එක. හරිද? මම දැන් ඔයගොල්ලන්ට කියලා දෙන්න. ඔයගොල්ලන්ට Binance account එකක් නැත්නම් Binance account එකක් හදා ගන්න ඕන. මම මේ හදා ගන්න විදිය වීඩියෝ එකකුත් ඉස්සරහට ගේන්නම්. ඔයගොල්ලෝ එහෙම වීඩියෝ කොන්නම් පළවෙනි කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන්ම. මම ඊළඟ වීඩියෝ එකේ ඒ හදන විදිය ගේන්න. හරිද? Binance account එක ගොඩක් වැදගත් වෙනවා අපිට. දැන් මම ඔයාලට පෙන්නන්නම් Binance account එකක් තියෙන කට්ටියට මෙතෙන්ට address එක දාගන්න කොහොමද කියලා. ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම ඔයගොල්ලෝගේ Binance account එකට යන්න. හරි. ඊට පස්සේ ඔයාලට පේනවාද මගේ මෙතන total value එකත් ඔයගොල්ලෝ බලාගන්න $2.115 තියෙන්නේ. හරි. මෙතන ඔයාලෝ මේ wallet කියන එකට යන්න. වම් පැත්තේ යටින්ම wallet දකුණු පැත්තේ කොනේ තියෙන wallet කියන එකට ගිහිල්ලා හරි ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන මේ කහ පාට තියෙන add funds කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතන උඩින්ම තියෙන on chain deposit කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතන තියෙන search coins කියන එක ක්ලික් කරලා ඔයගොල්ලෝ IoT කියලා search කරගන්න. මෙතන IoT කියලා search කරාට පස්සේ මේ උඩින් මෙනේ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන choose network කියන එකේ දෙවෙනියට තියෙන MIoT කියන එක ක්ලික් කරන්න. හරි ඊට පස්සේ මේක ඕකේ කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවාද මෙතන deposit address කියන එකක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන්නේ මේ රතු පාටින් තියෙන එක ගණන් ගන්න එපා. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන්නේ මෙන්න මේක copy කරගන්න මෙතන ක්ලික් කරලා wallet address copy කියලා ආවා. හරි. දැන් ඔයගොල්ලන්ට තියෙන්නේ ඔයගොල්ලන්ගේ game එකට ආයිමත් ගිහිල්ලා මෙතෙන්ට මේ address එක දාගන්න. හරිද? මෙතන ක්ලික් කරලා මේ address එක මෙතෙන්ට paste කරගන්න. හරි. දැන් ඔයාලට පේනවාද මේ යටින් තියෙන amount කියලා. මෙතන max දුන්නට පස්සේ අපිට අපේ ගාව දැනට තියෙන point ගන්න මෙතෙන්ට එනවා. හරි. දැන් ඔයාලට මෙතන පේනවනේ අපිට withdraw එකක් ගන්න නම් minimum 1,6500ක් ඕන කියලා. අපේ ගාව දැනට තියෙන 10618යි. මම දැන් මේක ඔයගොල්ලන්ට point එක ඊට වඩා වැඩි කරගන්න විදිය ඔයගොල්ලන්ට පෙන්නන්න. ඔයගොල්ලන්ට තියෙන අර game එක මේ විදියට play කරගෙන යන්න. මම දැන් මේකේ ස්පීඩ් කරලා ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මම ප්ලේ කරන විදිහ. හරි ගස් දැන් ඔයාලට පේනවා ඇති මම මෙතන IoT coins 2,88,935ක් අරගෙන තියෙනවා. මේක අපිට withdraw කරන්න minimum ඕන වෙන්නේ 1,6500යි. හරි මම දැන් මෙච්චරක් ගත්තා. දැන් අපිට තියෙන්නේ ඔයගොල්ලෝ මම අර කිව්ව විදිහට මෙතෙන්ට ඔයගොල්ලෝගේ wallet Binance wallet address එක දාගන්න. මම දැන් මෙතෙන් එක දාගත්තා. ඔයගොල්ලෝ දැක්කා. දැන් ඔයාලට තියෙන්නේ මම කිව්වා වගේ මෙතන max කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන ඔයගොල්ලෝ තියෙන සම්පූර්ණ ගාණ මෙතෙන්ට add වුණා. ඊට පස්සේ ඔයාලට තියෙන මෙතන මේ withdraw කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේක මේ විදිහට load වෙනවා. හරි ඊට පස්සේ මෙතන තියෙනවා status වල processing කියලා. දැන් ඔයගොල්ලන්ට තියෙන ටිකක් වෙලා බලන් ඉන්න. ඔයගොල්ලන්ට message එකක් එනවා ඔයගොල්ලන්ගේ Binance එකෙන් Binance එකට මේක deposit වුණා කියලා. ඔයගොල්ලන්ට තියෙන්නේ message එක එනකම් බලාගෙන ඉන්න. මම දැන් මෙතන මේ 2,88,000 ගාණක් තිබ්බට මේ ඩොලර් වලට කන්වර්ට් වුණාට පස්සේ ඒක පොඩි ගාණක්. මේ වෙලාවේ පොඩි ගාණයි මම හෙව්වේ. මම ඔයගොල්ලන්ට පෙන්න අර මගේ Binance wallet එකේ තිබ්බ ඩොලර් 2යි ගාණක් මම හෙව්වේ. මේ game එක play කරලාමයි මම ඒකට සාක්ෂිය ඔයගොල්ලන්ට පෙන්නන්නම්. හරි දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති අපිට Binance එකෙන් email එකක් ඇවිල්ලා තියෙනවා IoT deposit confirmed කියලා. හරි දැන් අපේ වැඩේ හරි. දැන් ඔයගොල්ලෝ මේක අයින් කළා මේ game එකෙන් අයින් වෙලා ඔයගොල්ලෝගේ Binance account එකට යන්න. හරි මේ තියෙන Binance account එකට යමු අපි. හරි දැන් ඔයාලට කලින් මතක ඇති කලින් අපේ තිබ්බේ $2.1.5යි. දැන් ඔයාලට පේනවාද දැන් $2.2.7ක් වෙලා තියෙනවා. ඒ අර පොඩි වෙලාවක් අරක ප්ලේ කරලා තමයි මම ඒ පොඩි ගාන හෙව්වේ. හරිද?
හරිවල පෙනද මෙතන තයිෝට ඩිපොසිට් සක්සස්පුල් කියලා වෙල්ල තිනවා මැසේජ්ජයක් අපට දැමවගලට කිව්වන මෙතන මේ තියන අඩුව දෙකසම් දෙකයි හත මේ ඔක්කොම හෙව්වේ අර්ගේම එක ප්ලේ කල්ල කියලා හරි පන්දයි ඕල් පෙන්න්න හරි මෙතන ඕගලට පෙන ඇති මෙන්න මෙතන ක්‍රික්ටරාට පස්සේ ඕල් පෙනැති මං එකට ඒගේමකින් දාපු ඒගම් එක මේකට විද්‍රෝ කරපු ටික හරද ඔවල් පෙන ඇති අයිෝටයේ මේ තියන්නේ ඒගේම්ගේ විද්‍රෝ කරපු ටික තමයි මේ තින්නේ උඩින්ම තියන මේ දැන් විද්‍රෝ කරපු එක ඔවල් පෙන ඇති මං මිලියන ගටන්තුත් ඉද්‍රෝ කල්ල තියෙනවා හරි ඒ දිරතනයි මේ ඩොල දෙකයිසම දෙකයි හත එව් ඉතින් හරිම ලේසි වැඩත්තමයි කරන්න තියන්නේ මෙය හොයන්න මෙන් මේ විදිරිතමයිගේ මැක් ගාලා සල්ලි හොයන්න එනම් ඉළඟ වීඩියෝවලට බයිනසවන්ට කදාගන්න විදි ඕන අනිවර් පලහෙන් කමෙන්ට් ඇදන්න ඇග මීඩ මේ විඩියෝ ලයි කරන්න ෂය කරන්න කමෙන්ට් කරන්න සබස්ක්‍රයිබ් කරන්න එහෙනම් අපි අලුත් විඩියෙන් හම හැමෝටම බයි